කොහමද යාළුවනේ? ඉතින් සුබ දවසක් හැමෝටම. අද ඉතින් මම අපේ නිල නිවසේ ඉන්න දවසයි කියන්නේ. ඉතින් අපේ ගෙදර මේ තැන ඔයාලා පේජ් එකේ ගොඩාක් දැකලා තියෙනවා. ඉතින් හැමෝටම සුපුරුදු තැනක් තමයි මේ අපේ ගෙදරට ඇතුල් වෙන ප්‍රධාන දොර තියෙන තැන. ඉතින් ඔයාලා මේ ෆොටෝස් වීඩියෝස් දකින්නේ හැමදාම මෙන්න මෙතන තමයි. ඊට පස්සේ උදේ කන්න චිකන් කරි එකක් හැදුවා. මේක ඔක්කොම අපි හදලා තියලා ගියේ. මට ලිපේ තියන්න විතරයි තිබ්බේ. ඉතින් මම ඒකත් ලිපේ තියලා මට කන්න පොල් සම්බෝලයක් හදාගත්තා. මොකද මම ආසම කෑමක් තමයි පොල් සම්බෝල කියන්නේ. ලොකු දේවල් දැම්මේ නෑ. මට ඕන ටික දාගත්තා. සරල විදිහට හදාගත්තා. බත් එකත් ලෑස්ති. මෙන්න මේ පරිප්පුව නම් ගොඩ ගන්න බෑ. ඒක අතහැරලා දැම්මා, විසික් කරලම දැම්මා. ඔන්න ඉතින් බත් එකත් බෙදාගත්තා. චිකන් කරි එකත් හරි බත් එකට ඒකත් දාගත්තා. සම්බෝලක් දාගත්තා. ඊපේ ආච්චිලා ගෙදරින් එවලා තිබ්බා මුං ඇට උයලා. ඉතින් ඒකත් දාගත්තා. හරි ඉතින් එහෙනම් අපි කමු. ඔයාලටත් මං වගේ එක්ක ටීවී එක නැත්තම් ෆෝන් එක බලන්න නැතුව කන්න බැරි ලෙඩක් තියෙනවද? වැස්ස නිකන් පෙනිපෙනී තිබ්බත් මෙන්න මේ පියෝ ටීවී එක නම් වැඩ කරන්නේ නැහැ. ඒක නිසා ටක් ගාලා පියෝ ටීවී එකෙන් ඩයලොග් ටීවී එකට මාරු වුණා. ටක් ගාලා ඉතින් හොස්පොට් දීලා ෆෝන් එක කනෙක්ට් කරගත්තා. දැන් YouTube එකෙන් එහෙනම් අපි මොනවා හරි කතාවක් බලමු. හොඳ කතාවක් බලන්න ගියාට මම ඔය සර්ච් කරලා බලන්න යන කතාව බලනකො ආයෙ නම් මෝඩ වැඩ කරන්නේ නැහැ කියලා. ඉතින් මම නාගින් බලන්නේ දැන්. නාගින් කියන්නේ ප්‍රේම දඩේම. ඒක මරුවනේ. ඒක බොරුවක් කියලා තේරුණොත් ඒක බලන්න ආසෙතන සුපිරි ඈ. ඒකේ මියුසික් වල තමයි මම ආසම. පට්ට මියුසික් ටිකක් මේ පාර ප්‍රේම දඩේමේ සීසන් 7 එකේ තියෙනවා. ඉතින් අවුලන්නේ ෂේප් ඉතින් වෙන මොනවත් බලන්න දෙයක්වත් නැති එකේ මේ වගේ AI එකක් හරි බලාගෙන ඉන්නවා. මම මේක ඉස්සරහට එපිසෝඩ් ටිකක් බැලුවා කලර්ස් ටීවී එකේ. ඒ වුණාට ඉතින් ඒක හින්දියෙන්නේ තියෙන්නේ. හරියට තේරෙන්නේ නැහැ. ඉතින් සමහර ඒවා තේරෙනවා, සමහර ඒවා තේරෙන්නේ නැහැ. මුලින් ඉඳලා සිරස මේක මේ හඬ කවල යනවනේ සිංහලෙන්. ඉතින් කලර්ස් ටීවී එකනොත් බලලා සිරස ටීවී එකනොත් බලනවා තේරෙන්නේ නැති තන්. ඒ තරම් ඉතින් උනන්දුවෙන් දැන් මේක ප්‍රේම දඩේ මේ සීසන් 7 එක මම බලනවා. ඉතින් මරු ඒක අවුලක් නැහැ ෂේප්. මේ අපේ හස්බන්ඩ් නම් කැමති නැහැ ඇත්තටම මේ මං හීනෙන් එහෙම නයි පේනවා කියලා කිව්වම එයා බනිනවා ඔය මගුල් බල්ලා තමයි ඕක වෙලා තියෙන්නේ. ආයෙ නම් ඕක බලන්න එපා කියලා. ඒ වුණාට ඉතින් මම මේක බලනවා. ඒක නියමයි ඈ. මේ මං වගේ තවත් මෝඩ වැඩ කරන අය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. බෙදාගත්ත බත් එක තාම කනවා. ඉතින් බලන්නකෝ කතාවට කොච්චර ඇබ්බැහි වෙලාද කියලා. ඒක බල ඉතින් බත් එකත් ඉක්මනට කෑවා. කෑම එක කන ගමන්ම ඕස්ට්‍රේලියාවල ඉන්න අපේ අක්කිගේ බබාට කෝල් එකක් ගත්තා. පේනවනේ අපේ චූටි අක්කියෝගේ වැඩ ටික කතා කරාට ගණන් ගන්නෙත් නෑ. යාට මොකක් හරි සෙල්ලම් බඩුවක් හම්බ වෙලා. අනේ ඉතින් මගේ චූටි පැටියා. ඔයා ඉක්මනට එන්න පුංචා ඔයා එනකම් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ටක් ගාලා වොෂ් එකක් එහෙම දාගත්තා. වොෂ් එකක් දාලා ඉවර වෙලා ඉක්මනට ලෑස්ති වුණා. ලෑස්ති වෙලා දැන් මම මේ යන්නේ කුරියයකට පාර්සල් වගේක් බාර දෙන්න තියෙනවා. ඒ පාර්සල් ටිකත් බාර දීලා මම එහෙමම ෂොප් එකට යන්න ඕනේ. ඉතින් මේ අපේ අම්මිලාගේ ෂොප් එක කියන්නේ ෆර්නිචර් ෂොප් එක තියෙන පල්ලෙහා උඩටට්ටුවේ තමයි ඉතින් අපේ ගෙදර තියෙන්නේ. කුරියකටත් ගිහිල්ලා පාර්සල් ටික බාර දුන්නා. එතන වීඩියෝස් මොකුත් ගන්න බැරි වුණා. මට මේ ටක් ගාලා හදිසියෙන් ගියපු නිසා දැන් ඉතින් ඔන්න අපේ ෂොප් එක ගාවට ආවා. ෂොප් එක කොහොම ඕපන් කරලා දැන් අතු ගාලා අස්පස් කරලා ගන්න ඕනේ. මොකද දවස් දෙකකින් තමයි ෂොප් එක ඕපන් කරේ. එහෙනම් ගිහිල්ලා එන්නම් බයි බයි. තවත් දවසකින් ලස්සන vlog එකකින් හම්බ වෙමු.